USA chat and rhythm වෙනුවෙන් අපිව නරඹන හැමෝටම ආයුබෝවන්. එහෙමනම් අද මේ සිකුරාදා රාත්‍රිය තව තවත් විචිත්‍රවත් කරන්න, ලස්සන කරන්න, හෙට ලස්සන කරගන්න, අද ලස්සන දවසක් කරන්න අපි සූදානම් ෆින් TV USA එක. chat and rhythm අපේ අලුත්ම වැඩසටහන. ඔයාලා ලෝකේ කොහේ හිටියත් ඔයාගේ ජීවිතයේ තියෙන මේ කාර්යබහුලත්වය නැති කරලා අපේ ලාංකීය රිද්මය ඔයාගේ ජීවිතයට එකතු කරන්න තමයි අපි chat and rhythm ඔබට ගෙනෙන්නේ. සඳ තනි වෙලා හසේ හිරු තනි වෙලා උතුරා ගෙලූ ගඟලක් අද වියලිලා. අපේ කණ්ඩායම හරි ලොකුයි. ඒ කණ්ඩායමේ අති දක්ෂයන් ඉන්නවා. ඉතින් ඔයා හුඟක් ආදරය කරන දකින්න කැමති කෙනෙක් ඉන්නවා මගෙත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්න chat and rhythm එක. එහෙමනම් ආශා ඔයාව ආදරෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි සිතාරා. දැන් සිතාරා කිව්වනේ අද අපිට කොච්චර විශේෂ දවසක්ද කියලා ෆින් TV USA කණ්ඩායමට. ඒ වගේම පෞද්ගලිකව සිතාරා මටත් හරිම විශේෂයි. ඔබ කියපු කාරණාවම තමයි. දැන් ලංකාවේදී අපට අවස්ථාව ලැබෙනවා රංගන ශිල්පිනියක් විදිහට, ආටිස්ට් කෙනෙක් විදිහට විවිධ රූපවාහිනී නාලිකාවල විවිධ මේ වගේ chat වැඩසටහන් වලට සහභාගී වෙලා අපේ තොරතුරු කතා කරන්න, අපේ නිර්මාණ ගැන කතා බහ කරන්න. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී මේ ලැබිච්ච අවස්ථාව නම් සිතාරා මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒ අවස්ථාව ලැබෙන්නේ ෆින් TV USA නිසා. දේසින් සනහ ඔබ දුන් කෙල්මන් හදරදුනා අද ඉනවෙයි ඔබ දියුරා ගියා මායිදා දේසින් සනහ ඔබ දුන් කෙල්මන් හදරදුනා අද ඉනවෙයි ඔබ දියුරා ගියා. ඉතින් මේ අත්දැකීම මට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක් විදිහට හරිම සුවිශේෂී. ලොස් ඇන්ජලිස් පුරවරයේ තියෙන විචිත්‍රත්වය ඔබේ ජීවිතයට තිලින කරන්න අපේ ලාංකීය තරුවෙක් එහෙම නැත්නම් ලංකාවේ ආටිස්ට්ලාත් එක්ක අද දවසේදී අපිට වාසනාව ලැබිලා තියෙනවා. ලොස් ඇන්ජලිස් නුවර ගැන කතා කරනකොට තාක්ෂණය, වින්දනය, රසවින්දනය, චිත්‍රපටි කර්මාන්තය, ඒ වගේම ගීත නිර්මාණ මේ හැම දෙයකින්ම ඉහළම තැනක ඉන්නේ ලෝකේ. ඉතින් එවන් බිමකදී ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තියෙන 100%ක්ම අපේම නාලිකාවක් වන ෆින් TV USA එක ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබත් එක්ක එකතු වෙලා එළඹෙන සතියන්තය තව තවත් විචිත්‍රවත් කරන්න අපි සූදානම්. මාගේ මතකේ ඔබේ රුවඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරින් සරයි මාගේ මතකේ ඔබේ රුවඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරින් සරයි. ඒ හැම දෙයකටම හොඳ වේදිකාවක්, හොඳ ප්ලැට්ෆෝම් එකක් හදලා දුන්නේ මෙන්න මේ වීර චරිතය. ડોක්ටර් කියන්නකෝ බලන්න. මට නිකන් ડોක්ටර් දිහා බලනකොට හිතෙනවා නිකන් තාත්තා කෙනෙක් දරුවන්ගේ සාර්ථකත්වය බලාගෙන ඉඳලා සතුට වෙනවා වගේ. මේ හැම දෙයක්ම මේ අපි හැමෝටම ශ්‍රී ලාංකිකයන්ට හදලා දුන්නේ ડોක්ටර් තමයි. දැන් මොනවද හිතෙන්නේ? සාර්ථක වුණා. මගේ සීනය සාර්ථක වුණා. ඒ සීනය ඇති කරගත්තේ අදිෂ්ඨානයක් විතරයි. මම අදිෂ්ඨාන කරගත්ත කවදා හරි මේ රටේ ඉන්න තෙක් මම මේ රටේ සිංහලම කියන්න බෑ ලාංකිකයන් එකතු කරලා අනිත් රටවල ලාංකිකයන් එකතු කරලා මොන හරි එක මීඩියම් ඉංග්‍රීසි වචනේ මම පාවිච්චි කරා මීඩියම් එකක් තියෙනවා. මාධ්‍යයක් තියෙනවා. මේ මාධ්‍ය ටෙලිවිෂන් ප්‍රමණයි. වෙන කිසි විදියක් නැහැ. පත්තර ගහන්න පුළුවන්, ටෙලිෆෝන් වලින් කරන්න පුළුවන්, කම්පියුටර්ස් වලින් කරන්න පුළුවන්. හැබැයි මේ වාගේ ටෙලිවිෂන් නැතුව බෑ.
ඒකින්ද කොහොම හරි මේක ඇති කරන්න ඕනයි කියලා මම අදිස්ථාන කරගත්තා. සීනයක් කරගත්තා ඒක සීනේ සැබෑ වුණා. සිතුම් පෙතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පෙතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ. We have 4 studios connected to the control room at FinTV. One is the virtual studio, and then the other one is the commercial studio, and then this is the multi studio where you can have a conversation with a larger crowd. And also the 4th studio is Walter J. Towers Talk Studio, where we had the out of the program visit and we connected with 2 countries. So facility wise we have everything in house that we own, and of course we have the professional staff that Dr. J brought down, like the professionals from Sri Lanka. We have the best staff here, including Asha, of course. Dr. J, the facility wise, of course, other than the studios, we have the whole 10th floor dedicated for the FinTV. Anything else that you are planning to? I was thinking, you have the flag flying on top of the building, and there's a green grass lawn on rooftop. Rooftop. I think we can use that as an outdoor event studio. Nice. Now this is something new that just came up, Dr. J's thought factor, which will be put into action by us very soon. So the rooftop is going to be the 5th studio then, outdoor studio. So that is Asitara, we are in downtown LA, you know, this is heart of Los Angeles. So best location, whereas that's why the commercial studio is in high demand, because the location matters a lot. So now the latest studio, it's going to be the rooftop studio, which we will be putting in action very soon. Very good. I like it. සුදු පාට මීදුම් ගලාලා අර පේන කන්දේ වෙලිලා මදහස පෙන්වා බෙදීලා දෙදෙනාට රහසේ කියා දේ නිලෝපෙදේශ යහනාව සුවදේ එන්න සැතපෙන්න ඉඩ දෙන්න නිබඳේ නිලෝපෙදේශ යහනාව සුවදේ එන්න සැතපෙන්න ඉඩ දෙන්න නිබඳේ එන්න දොරමෙන්න හැර දෙන්න මහදේ ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ එන්න දොරමෙන්න පිවිසෙන්න මහදේ ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ. වෛද්‍ය වෝල්ටර් ජයසිංහයන්ට අපි ස්තුතිවන්ත වෙනවටත් වඩා මම කැමති ගොඩක් පින් කියලා කියන්න ශ්‍රී ලාංකික අපි වෙනුවෙන් අපේ හැකියාවන් ලෝකෙටම කියන්න මේ වගේ අපිට තැනක් හදලා දුන්නට. ඒ වගේම අචලා වීරසිංහ මහත්මිය දැන් මේ වෙනකොට ෆින් ටීවී නාලිකාව එක්ක බොහෝ දෙනෙක් එකතු වෙමින් ඉන්නවා කියලා අපිට දැනෙනවා, අපි දකිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ෆින් ටීවී නාලිකාව ඇත්තටම ටීවී channel එකක්ද එහෙම නැත්නම් YouTube channel එකක්ද එහෙම නැත්නම් වෙබ් ටීවී එකක්ද ඇප් එකක්ද මේ ආදි වශයෙන් අපි ඒකට පුංචි උත්තරයක් දෙමු නේද? හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ආශා. මොකද ගොඩක් කට්ටිය මගෙන් සමහර කට්ටිය අහනවා අචලා මේ FinTV USA කියන්නේ මේ YouTube channel එකක්ද නැත්නම් ඒක වෙබ් channel එකක්ද කියන එක ගොඩක්
ඇත්තටම ආශා අපි ටෙරස්ට්‍රියල් channel එකක් local terrestrial channel එකක් කිව්වහම අපිට මේ TV එක දාලා මෙහෙම channel numbers 31.7 වලට අපව මේක Fin TV USA ඕන කෙනෙක්ට ඒක free to air අපිට වෙනම පැකේජ් එකක් පර්චේස් කරන්න ඕනේ නැහැ ස්පෙක්ට්‍රම් ඩිෂ් TV වත් අපේ මෙහි තියෙන channels වෙනම කේබල් channel එකක් පර්චේස් කරන්න ඕනේ නැහැ සිතාරා මේක Fin TV channel එක free to air ඕන කෙනෙකුට 31.7 Los Angeles local channel එක Fin TV මම ඇත්තටම මෙහෙට එනකොට හිතුවේ නෑ මේ තරම් ලස්සන ඒ වගේම ඉතා උසස් අන්දමින් TV channel එකක් ලංකාවේ පිරිසක් විසින් හැන්ඩල් කරගෙන යනවා කියලා. මොකද මම වෙනත් රටවල් වලත් ගිහිලා තියෙනවා සංගීත ප්‍රසංග වලට. අපි යම් යම් තැන් වලට ගිහිලා තියෙනවා. හැබැයි ඔය චූටි තැනක මොන හරි පොඩ්ඩක් තියාගෙන අපේ වොයිස් කට් එහෙම ගන්න වෙරෙන්න. හැබැයි මං හිතන්නේ මේක ලංකාවටත් අභියෝගයක්. මොකද මම ඇත්තටම මෙතන මාර ක්වොලිටි මේ කැමරාස් දැක්කා ස්ටුඩියෝස් දැක්කා අපි ලංකාවේ සිතාර අපි හැම channel එකකම අපි යනවා ලංකාවේ මිනිස්සුන්ට එක ගාණක් නැහැනේ හැබැයි අපිට මේ වගේ තැනකට ඇවිල්ලා පිට රටකම ඉන්න මේක දැන් විසිරීලා යනවනේ තවත් වෙන රටවල් වලට ලෝකෙටම ඉතින් ඒක හරීම අත්දැකීමක් ඒක කලාකාරිනියකටම තමයි දැනෙන්නේ ඒක කොච්චරද කියලා මොකද මම ලංකාවේ අපි කොච්චර TV channel වලට ගිහිලා කතා කරත් ඒ මේ හැංගීමට වඩා මොකද්දෝ මන් දන්නේ වෙනස්ම හැංගීමක් මෙතනට ආම දැනෙනවා මේ ඒක හරීම අපිට උනත් මෙතනට එනකොට හොඳට එන්න ඕනි හොඳට කතා කරන්න ඕනි ඒක මේක ගොඩක් දෙනෙක් බලනවා විශේෂයෙන්ම පිටරට ඉන්න අය බලන්නේ අපේ ලංකාවේ ඉතින් ඒගොල්ලන්ට දැනෙන්න අපි මේ වැඩේ ලස්සනට කරන්න ඕනි කියන හැංගීමක් මෙතනට ආවම මට ආවා මගේ සීත සැනසී සැකබී